ඉතින් ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී වැදගත් වෙන සියලුම වචන ඇතුළත් ඔන්න මේ වගේ තේරුම ගෙනාව වීඩියෝ එකක් ගෙනාවා. ඉතින් මේක ස්ටොක් මාකට් එකේදී ඔයාලට ඩික්ෂනරියක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් පළවෙනි එක තමයි ස්ටොක් මාකට් එකක් කියලා කියන්නේ listed securities ගනුදෙනු වන organized වෙළඳපොළ. එහෙම නැත්නම් අපි ගත්තොත් එහෙම කොටස් ගනුදෙනු වන වෙළඳපොළට ස්ටොක් මාකට් එකක් කියලා කියනවා. Colombo Stock Exchange ශ්‍රී ලංකාවේ ලයිසන් ස්ටොක් එක්ස්චේන්ජ් එක තමයි Colombo Stock Exchange. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා CSE කියලා. ඉතින් ඔයා ක්‍රිප්ටෝ කරන්සි කරනවා නම් Binance වගේ දේවල් වෙළඳපොළක් තමයි මේක. ඉතින් ලංකාව තුල කොටස් ගනුදෙනු කරනවා නම් අනිවාර්යයෙන්ම ලංකාවේ තියෙන ලයිසන් ස්ටොක් එක්ස්චේන්ජ් එක තමයි Colombo Stock Exchange එක. SEC Capital Market Regulate කරන Supervisory Authority එකට අපි කියනවා Securities and Exchange Commission කියලා. එහෙම නැත්නම් ලංකාවේ කොටස් වෙළඳපොළ සම්බන්ධ නෛතික රාමුව එහෙම නැත්නම් මේ සම්බන්ධව නියාමන කටයුතු කරන ආයතනය තමයි මෙන්න මේ SEC කියලා කියන්නේ. Share කම්පැනි එක ඕනර්ෂිප් එකේ කුඩාම කොටසට අපි කියනවා ෂෙයා එකක් කියලා කියනවා. ඉතින් ඔයා කොළඹ කොටස් වෙළඳපොළේ ආයෝජනය කරනවා නම් ඔයා ෂෙයාස් තමා මිලදී ගැනීම සහ විකිණීම කරන්න ඕන. මේකෙන් ඔයා කරන්නේ යම් සමාගමක අයිතියක් ලබා ගැනීමක්. මේ අයිතියට අදාළ එක කොටසක වටිනාකම කියනවා ෂෙයා එකක් කියලා. ඒක උදාහරණයක් විදිහට ජෝන් කියලා ෂෙයා එකක් ගන්නවා නම් රුපියල් 20 නම් කොටසක මිල. ඉතින් ෂෙයා එකක් ගන්නවා කියලා කියනවා රුපියල් 20ක් දීලා එක කොටසක් ගන්නවා. shareholder shares own කරන ඉන්වෙස්ටර් කෙනා. එහෙම නැත්නම් ඔයා කොටස් වෙළඳපොළේදී ඔයා ගිහිල්ලා ඔයා කොටස් මිලදී ගත්තොත් එහෙම ඔයා shareholder කෙනෙක්. එහෙම නැත්නම් ඉන්වෙස්ටර් කෙනෙක් බවට පත් වෙනවා. listed companies එහෙම නැත්නම් PLC කියලා කියනවා අපි. CSE එකේ officially list වුණ සමාගම් වලට අපි මෙන්න මේ listed companies කියලා කියනවා. දැනට සමාගම් 280කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ හැම සමාගමක විශේෂත්වය තමයි සමාගමේ අගට PLC කියලා දීලා තියෙනවා. ඉතින් public liability company කියලා මෙන්න මේ වගේ තියෙනවා. bull market prices generally rising market phase එක තියෙනවා නම් එහෙම නැත්නම් කොටස් වෙළඳපොළේ මිල ගණන් කොටස් වල මිල ගණන් ඉහළ යන අවස්ථාවල අපි කියනවා ඒ වගේ මාකට් එකකට කියනවා bull market එකක් කියලා කියනවා. bear market prices generally fall in market phase එක සමහර හේතු මත කොටස් වෙළඳපොළ පහත වැටෙනවා නම් කොටස් වල මිල ගණන් පහත කඩා වැටෙනවා වෙන මාකට් එකකට අපි කියනවා bear market එකක් කියලා කියනවා. gainers price ඉහළ ගිය shares වලට අපි කියනවා gainersලා කියලා. දැන් සමහර සමාගම් සමහර කාලවල ඒ වගේ මිල ගණන් ඉහළ යනවා. රුපියල් 20 එක රුපියල් 30 දක්වා වැඩි වෙනවා සමහරට. එහෙනම් ඒක gainers කියලා කොටසකට අපි වැටෙනවා. losers price පහළ ගිය shares වලට අපි කියලා කියනවා losersලා කියලා. සමහර එක දවසක රුපියල් 20ට තිබුණ එකක් රුපියල් 18ට බවට පත් වෙනවා නම් අන්න මේක loser කෙනෙක් බවට පත් වෙනවා. මොකද දවස තුල ඒකේ shares වල මිල ගණන් පහළ ගියපු නිසා. market breadth gainers with losses ලගේ spread එකට අපි කියනවා market breadth එකක් කියලා කියනවා. 52 week high or low last 1 year higher සහ lower price range එකට අපි කියනවා 52 week high or low කියලා. වැඩිම price එකට 52 week high කියන එක නැත්නම් ගිය අවුරුද්ද තුල වැඩිම ඒ share එක ගියපු price එක අපි කියනවා 52 week high කියලා. 52 week low කියන්නේ පසුගිය අවුරුද්ද තුල ඒ share එක එහෙම නැත්නම් සමාගමේ කොටසක මිල අඩුම වටිනාකමකට ගිය වටිනාකම කීයද කියන එක අපි 52 week low කියලා කියනවා. dividend එහෙම නැත්නම් මේකට කියනවා ලාභාංශ කියලා. company profit shareholders ලට return කරන payout එක ක්‍රමයක් තමයි මේ dividend කියලා කියන්නේ. ඔයාට සමාගමක් ඇවිල්ලා ලාභ සමාගම් වල ආයෝජනය කළොත් ඔයාට සමාගමේ කොටස් මිල රුපියල් 18 ඉඳලා 20 වෙනකම් වැඩි වෙනකොට ලැබෙන capital gain එකට අමතරව ඔයාට මේ සමාගමේ ලාභ මත ඒ කට්ටිය යම් ප්‍රමාණයක් ඔයාට ගෙවනවා. මේ ගෙවන කොටසකට අපි කියනවා dividend එකක් කියලා කියනවා. dividend per share එක share එකකට ලැබෙන dividend amount එක. එකකින් අදහස් කරන්නේ ඔයා කොටසක් රුපියල් අපි හිතමු කොටස් අරගෙන තියනවා කියලා 100ක් වා. එහෙනම් කොටස් 100ක් අරගෙන තියනවා නම් කොටසකට රුපියල් 10ක් දෙනවා නම් ඔයාට රුපියල් 10000ක shares ලැබෙනවා. dividend per share කියලා කියන්නේ ඔයා එක කොටසකට ලැබෙනාගෙන එක කොටසකට රුපියල් 10 ගානේ ලැබුණා නම් එහෙනම් dividend per share එක රුපියල් 10 කියලා කියනවා. ex dividend මේ ස්ටේජ් එකෙන් පස්සේ ගත්තොත් announced dividend හිමි වෙන්නේ නැහැ. කියන්නේ මේකෙදි කියන්නේ ලාභාංශ සමහර සමාගම් ප්‍රකාශ කරාට පස්සේ මේ කට්ටිය ex dividend date එකක් දෙනවා. ex dividend date එක කියලා කියන්නේ ලාභාංශ හිමිකම් නොලබන දවස. ඉතින් මේ ex dividend date එකේදී ඔයාලා ආයෝජනය කළොත් එහෙම ඔයාට ඒ සමාගම ඇවිල්ලා ප්‍රකාශ කරපු ලාභාංශ ඔයාට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. right issue එහෙම නැත්නම් අපි කියනවා හිමිකම් නිකුතක් කියලා.
existing holders ලට proportionate new share offer කිරීමට අපි කියනවා right issue එකක් කියලා. මේක right issue එකක් ගොඩක් වෙලාවට හිමිකම් කොටස් නිකුත් කිරීමක් කියන්නේ දැනට ඔයා කොටස් වල ඒ සමාගමේ ආයෝජනය කරලා තිබ්බොත් ආයෝජනය කරපු ප්‍රමාණය මත පදනම් වෙලා ඔයාට අමතර shares මිලදී ගැනීමක් ලැබෙනවා. උදාහරණයක් විදිහට shares 10ක් තිබ්බොත් ඔයාට හිමිකම් නිකුතක් විදිහට right issue එකක් විදිහට දෙකක් දෙනවා නම් එන ඔයාගේ 10ට ඔයාට shares දෙකක් ඔයාට වැඩිපුර ලැබෙනවා. scrip dividend කෑෂ් වෙනකොට ෂෙයාර්ස් වලින් ඩිවිඩන්ඩ් දෙන එකට අපි කියනවා ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් කියලා. මේකදී ඔයාට ඩිවිඩන්ඩ් විදිහට ලැබෙන්නේ මුදල් නෙවෙයි, ඔයාට ලැබෙන්නේ ඒ සමාගමේම කොටස් තමයි ලැබෙන්නේ. විශේෂයෙන්ම මේක ගොඩක් වෙලාවට කරනවා බැංකු ආයතන. ඉතින් මේක නිසා ඊට අමතරව බෝනස් එහෙම නැත්නම් ෆ්‍රී ෂෙයාර්ස් කියලා කියනවා. රිසර්ව් කැපිටලයිස් කර ෆ්‍රී ෂෙයාර්ස් ඉෂුව කිරීමට කියනවා බෝනස් ඉෂුව එකක් කියලා. මේ කොටස් ඔයාට නිකුත් කිරීම කරන්නේ නිකම්ම තමයි නිකුත් කරන්නේ. ඒක නිසා කිසිම ගෙවීමක් කරන්න අවශ්‍යතාවයක් නැහැ ඔයාට. ඔයා ආයෝජනය කරපු කොටස් වලට යම් ප්‍රමාණයක් බෝනස් ඉෂුව එකක් සමහර සමාගම් සිද්ධ කරනවා. CDS එහෙම නැත්නම් අපි මේකට කියනවා CDS කියන්නේ Central Depository System කියලා. shares electronically hold කරන Central Depository System එකට CDS කියලා කියනවා. සරලව කියනවා නම් ඔයා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරාට පස්සේ ඔයාගේ ගනුදෙනු ඔක්කොම සඳහන් කරලා තියෙන වෙළඳපොලට එහෙම නැත්නම් ඔක්කොම සටහන් කරලා තියෙන system එකට අපි කියනවා CDS කියලා කියනවා. CDS account අනිවාර්යෙන් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනවා නම් ඔයාලට CDS account එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගෙන සම්පූර්ණ විස්තර ඇතුළත් ඔයාගේ phone numbers, email numbers, ඔයා ආයෝජනය කරන කොටස්, ඔයාගේ මුදල මේ ඔක්කොම දැක්වෙන account එකක් ඔයා හදන්න ඕනේ. ඉතින් CDS account එකක් නැත්නම් කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න බෑ ඔයාට. stock broker order execute කරන license intermediary කියනවා අපි stock broker කියලා. එහෙම නැත්නම් ඔයා කොළඹ කොටස් වෙළඳපොලේ ආයෝජනය කරනකොට ඔයාට directly shares ඇවිල්ලා online ගන්න පුළුවන් වුණාට මේක ඇවිල්ලා සිද්ධ වෙන්නේ stock broker කෙනෙක් කරා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ලංකාව තුළ license stock brokers ලා ගොඩක් දෙනෙක් ඉන්නවා. අර කැමති කෙනෙක් ඔයාට තෝරගන්න පුළුවන්. trading participant CSE access තියෙන authorized broker එහෙම නැත්නම් member firm එකට අපි කියනවා trading participant කියලා. online trading platform the online trading platform where you buy and sell එහෙම නැත්නම් ඔයා කොළඹ කොටස් වෙළඳපොලේ ගනුදෙනු සඳහා විලා කරන්න රෙජිස්ටර් වුණාට පස්සේ ස්ටොක් බ්‍රෝකර් කෙනෙක් ඇරෙති ලියාපදිංචි වුණාට පස්සේ එයාලා ඔයාට online platform එකක් දෙනවා. ඉතින් මේකදී ඔයාට පුළුවන් buy sell ඔක්කොම trade ටික ඔයාට කරන්න. ඉතින් මේ සඳහා සමහරවිට අවම මුදලක් ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙන සමහර 10,000 50,000 ලක්ෂය වගේ මෙන්න මේ firm එකකින් firm එකට මේක වෙනස් වෙනවා. මේ online trading platform එක ඔයාට හදලා දෙන්න. investment advisor ඉතින් ඔයා ස්ටොක් බ්‍රෝකර් ෆර්ම් එකක් තෝරාගත්තට පස්සේ ඔයාට ඉන්වෙස්ට්මන්ට් ඇඩ්වයිසර් කෙනෙක් දෙනවා. එහෙම නැත්නම් කොළඹ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි වෙලා ආයෝජක උපදේශකයෙක් දෙනවා. ඉතින් මෙයාගේ උපදෙස් මත ඔයාට කොටස් මිලදී ගැනීම සහ විකිණීම් කටයුතු කරන්න පුළුවන්. security trade කරන්න පුළුවන් financial instrument එකට අපි කියනවා security එකක් කියලා. primary market company එකෙන් direct issue කරන market එකේ එහෙම නැත්නම් යම් කොටස් ප්‍රමාණයක් ප්‍රථම වරට සමාගමක් නිකුත් කරන එකට අපි කියනවා මෙන්න මේ primary market එක කියලා. secondary market investors අතර already issue කරපු shares trade වෙන market එකට කියනවා secondary market එහෙම නැත්නම් ද්විතීයික වෙළඳපොළ කියලා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට කොළඹ කොටස් වෙළඳපොළ තුල සිද්ධ වෙන්නේ මෙන්න මේ secondary market එක හරහා තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. දැනටම කොටස් නිකුත් කරපු කට්ටිය අතර මේ කොටස් ගනුදෙනු වෙනවා. සමහරට ඔයා මට විකුණනවා, සමහරට ඊට පස්සේ වෙනින් කාට හරි විකුණනවා. මෙන්න මේ විදිහට ඉන්න investors අතරම තමයි මෙන්න මේ ගනුදෙනු ප්‍රමාණය සිද්ධ වෙන්නේ. ownership ෂෙයා එකක් ගත්තම බිස්නස් එකේ පොඩි අයිතියක් ලැබෙනවා. ඉතින් මේකට අපි කියනවා ඕනර්ෂිප් එකක් කියලා. ඉතින් ෂෙයා එකක් කියලා කියනවා දැන් ක්‍රිප්ටෝ කරන්සි එකම කරන කෙනෙක් නම් ඔයාට ඒ වගේ නෙවෙයි. ඒකෙදි ඔයාට බිස්නස් එක්ක ඕනර්ෂිප් එකක් ලැබෙන්නේ නැහැ. හැබැයි කොළඹ කොටස් වෙළඳපොලේ කොටසක් මිලදී ගත්තොත් ඔයාට ඒ සමාගමේ අයිතියක් තමයි ඔයාට ලැබෙන්නේ. ඔයා හේලිස් සමාගමේ ආයෝජනය කළොත් හේලිස් සමාගමේ අයිතිකාරයෙක් බවට ඔයාපත් වෙනවා. ඕන කෙනෙක් වෙනවා. liquidity ෂෙයා එකක් ඉක්මනින් කෑෂ් කරන්න හැකි බවට liquidity එක කියලා කියනවා. ඒකෙන් විශේෂයෙන්ම අදහස් කරනවා ෂෙයා ගනුදෙනු කිරීමේදී ෂෙයා ගනුදෙනු කරනකොට විශේෂයෙන්ම මෙන්න මේ ලික්විඩිටි එක වැදගත්. විශේෂයෙන්ම ඔයාලට ෂෙයා එකක් විකුණා ගන්න ඕන වෙලාවට මාකට් එකේ විකුණා ගන්න පුළුවන් වෙන භාවයට අපි කියනවා ලික්විඩිටි එක කියලා. සමහර ෂෙයාර්ස් තියෙනවා රුපියල් 4,000 5,000යි මේ ෂෙයා එකක් ඉතින් ඔයාලට ඕන වෙලාවට සමහරලාවට විකුණා ගන්න බැරි වෙයි. මොකද ඒක මිලදී ගන්න කවුරුත් නැති නිසා. ඉතින් ලික්විඩිටි එක වැඩි ෂෙයාර්ස් වල තමයි ගොඩක් ගනුදෙනුකාරයෝ ආයෝජනය කිරීම සිද්ධ කරන්නේ. compounding getting benefit on interest ඉතින් මේ සම්බන්ධයෙන් මම වෙන වීඩියෝ එකක් channel එකේ කතා කරනවා. ඒකත් ගිහලා බලන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කළාම අනිවාර්යයෙන්ම තියාගන්න. මේ වගේ වීඩියෝස් ආගවටම ගෙන්න ගන්න ඕන නිසා. ඉතින් මේකෙදි කතා කරන්නේ ඔයාට අපි හිතමු ලාභාංශ රුපියල් 100ක් ලැබෙනවා නම් මේ 100 සඳහා ඔයාට
අපි තුමු 10%ක වට ඩිවිඩන්ඩ් යීල්ඩ් එකක් ලැබෙනවා. ඒ කියන්නේ 10%ක් එකතු කරපුවම 110ක් තියෙනවා දැන් ඔයාගාව. මේ 110ටම තමයි ඊළඟ සැරේ ලාභාංශ ගෙවීමේදී ලැබෙන්නේ. එහෙනම් ඒකටත් එක්කම එහෙම නැත්නම් මෙන්න මේක අපිට කියනවා ඉන්ට්‍රෙස්ට් ඔන් ඉන්ට්‍රෙස්ට් එකට මෙන්න මේ කම්පවුන්ඩින් ඉම්පැක්ට් එකක් කියලා කියනවා. ASPI මේකට අපි කියන all share price index කියලා. එහෙම නැත්නම් broad market movement measure කරන headline index එකට කියනවා. I think සමාගම දැනට ASPI එක ඇතුළේ එහෙම නැත්නම් ලියාපදිංචි සමාගම් මේනකොට 270 ගානක් තියෙනවා. මේකට අපි කියන all share එහෙම නැත්නම් සියලු කොටස් මිල දර්ශකය කියලා කියනවා. මේකෙන් කොටස් වල අපිට බලා ගන්න පුළුවන් සියලුම කොටස් මිල දර්ශකය ඉහළ ගියාද පහළ ගියාද මෙන්න මේක අනුව අපිට තීරණය කරන්න පුළුවන් ASPI එකේ හැසිරීම මොකක්ද කියලා. S&P SL20 ලංකාවේ තියෙන ලොකුම ක්‍රයිටීරියාස් කීපයක් මත පදනම් වෙලා ඇත්තටම ඉතින් මේක මත පදනම් වෙලා ඔයාගේ හඳුනාගෙන තියෙනවා ලංකාවේ තියෙන හොඳම සමාගම් 20ක්. ඉතින් මේක S&P SL20 කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේක ASPI එක ඇතුලේ තියෙන කොටස්ම තමයි තියෙන්නේ. හැබැයි ඊට අමතරව මෙන්න SL20 කියලා ඒ සමාගම් අතරින් හොඳම සමාගම් 20ක් හඳුනාගෙන තියෙනවා. TRI price plus dividend include කරන total return එකට අපි නැත්නම් total return index එකට කියනවා මෙන්න මේ TRI කියලා. විශේෂයෙන්ම වාට කොටස් වල ආයෝජනය කළොත් මම වාට කලිමුත් කිව්වාට capital gain එකක් ලබා ගන්න පුළුවන් share එක price එක වැඩි වෙනකොට. ඒ වගේම වාට ලාභාංශ ගන්න පුළුවන්. ඉතින් මේ දෙකෙන්ම වාට ලැබෙන return එකක්. ඉතින් ආයෝජනය කරන මුදලත් එක්ක වාට ලැබෙන return එකට මෙන්න මේ TRI කියලා කියනවා. sector index industry group performance track කරන index එකට අපි කියනවා මේ sector index එකක් කියලා. විශේෂයෙන්ම ඔයා බැංකු වල ආයෝජනය කරනවා ඔයා දැනගන්න ඕන බැංකු sector එකේ මොකක්ද තියෙන index එක කියන එක. ඔයා අපි හිතමු ආයෝජනය කරනවා නම් real estate එකට අදාළ index එක. ඉතින් real estate sector index එකක් වලට මේකට අදාළ වෙනම තියෙනවා. volume traded share quantity එක එහෙම නැත්නම් දවසක් ගත්තොත් එහෙම දවස තුල ගනුදෙනු වෙච්ච shares ප්‍රමාණය කොටස් ප්‍රමාණයට අපි කියනවා volume එක කියලා. turnover day එකේ total trading value එකට එහෙම නැත්නම් අපි මෙතෙන්දි කියනවා shares ගාන නෙවෙයි shares වල වටිනාකම වල එකතුවට අපි කියනවා මෙන්න මේ turnover එක කියලා. සමහර දවසක turnover එක බිලියන 4ක් වෙන්න පුළුවන් 5ක් වෙන්න පුළුවන් 10ක් වෙන්න පුළුවන් 15ක් වෙන්න පුළුවන්. මෙන්න මේකෙදි කියන්නේ අපි කොච්චර share ගනුදෙනු සම්පූර්ණ ඉන්න ආයෝජකයෝ ඔක්කොමලා ටික එකතු වුණාම කොච්චර යාල shares වික්කද කොච්චර shares මිලදී ගත්තද කියන එක මේ දෙපැත්තෙන් කොහොමත් shares අපි විකිණීමක් කරනවා නම් කවුරු හරි මිලදී ගන්න ප්‍රමාණ කෙනෙක් ඉන්න ඕනේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙනම් විකුණුම් ප්‍රමාණය turnover විදිහට ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිලදී ගත්ත ප්‍රමාණය turnover විදිහට වට ගන්නත් පුළුවන්. ordinary voting shares ඉතින් මේක සාමාන්‍යයෙන් කොටස් වල විශේෂයෙන්ම දැන් ඔයා මම කලින් කිව්වා වගේ හේලිස් සමාගමේ ආයෝජනය කරනවා නම් HAYL කියලා තමයි මේ කට්ටියගේ කෙටි නාමය යන්නේ. මේකට .n කියලා එනවා. .n කියලා තියෙනවා නම් ඒක අදහස් කරන්නේ ඒක ordinary voting share එකක්. එහෙම නැත්නම් ඔයාට මේ කොටස් මිලදී ගැනීමෙන් ඔයාට පුළුවන් ඒ සමාගමේ ඡන්ද බලය සඳහා හිමිකමක් ලබන්නත් ඔයාට පුළුවන්. ඉතින් vote කිරීමේ අයිතිය ඇති common shares වලට අපි තමයි කියන්නේ මේ ordinary voting shares. මේක අපි හඳුන්වන්නේ .n කියන එක හරහා තමයි share එක අන්තිමේට මේකේ තියෙන්නේ. non voting shares voting right නැති share class එකට අපි කියනවා මෙන්න මේ non voting shares කියලා. ඉතින් මේ සදා උදාහරණයක් විදිහට HNB එකේ කොටස් මිලදී ගත්තොත් HNB.X කියලා තිබුණා නම් එකකින් අදහස් කරන්නේ ඔයා මිලදී ගන්න යන්නේ හැටන් නැෂනල් බැංකුවේ non voting shares. ඉතින් ඔයාට ඇවිල්ලා ගිහිලා ඡන්දේ පාවිච්චි කිරීමේ අයිතියක් අවශ්‍ය ලැබෙන්නේ නැහැ ඔයාට. ඉතින් මේක ගොඩක් වෙලාවට ඇත්තටම අවශ්‍ය හිමිකමක් නෙවෙයි. මොකද අපි retail investors ලා විදියට විශේෂයෙන්ම මෙන්න මේ වගේ ආයෝජනය කරන්නේ ලාභ ගන්න ඩිවිඩන්ඩ් ගන්න එහෙම නැතුව අයිතියක් ගන්න නොවන නිසා පොඩි කට්ටිය නිසා සාමාන්‍ය මේක එක්ෂා හෝ එන්ෂා මුඛය ආයෝජනය කරත් වාට කිසිම ගැටලුවක් නැහැ. preference shares ඉතින් මේකෙදි වර්ණීය කොටස් කියලා කියනවා. මේ share එකේදී හඳුන්වන්නේ priority features ඇති special share type එකක්. ඉතින් මේකෙදි .p කියලා තමයි යන්නේ. විශේෂයෙන් මේකෙදී ලාභාංශ නිකෝ මේ සඳහා අවිලා කොටස් නිකුත් කරනකොට preference shares වලට දෙන ලාභාංශ ප්‍රතිශතයක් එහෙම නැත්නම් ඒ කට්ටියට දෙන ප්‍රතිශතයක් කියන උදාහරණයක් විදිහට preference shares වල 7ක interest එකක් 10ක interest එකක් දෙනවා කියලා කියනවා. ඉතින් මේ සඳහා වාට ලාභාංශය අනිවාර්යයෙන්ම එහෙම නැත්නම් මේකෙන් ලැබෙන ප්‍රමාණය return එක අනිවාර්යයෙන්ම specific return එකක් තමයි ලැබෙන්නේ. නිශ්චිත return එකක් ලැබෙන්නේ. debenture එහෙම නැත්නම් bond එහෙම නැත්නම් අපි කියනවා බැඳුම් කර කියලා interest bearing debt instrument එකකට කියනවා debenture එකක් කියලා. මේවා කොටස් වර්ගයකට අයත් වෙන්නේ නැහැ. මේක අයිති වෙන්නේ ඇවිල්ලා ණය කර වලට අදාළ වෙන්නේ. එහෙම නැත්නම් ඔයා අර බැංකුවක් ණයක් දීලා පොලියක් ගන්නවා වගේ දෙයක් තමයි මෙතෙන්දි මේ debentures වලදී සිද්ධ වෙන්නේ. share split dividing shares into small portions මේකෙන් අදහස් කරන්නේ කොටසක් සමහර කොටස් වල මිල ගණන් ඉහළ යනකොට මේ සමාගම් වල ආයෝජකයන් ආයෝජනය කරන්නේ නේද. උදාහරණයක් විදිහට කොටසක් අපි හිතමු රුපියල් 4000ක් වෙනකන් ගිහිල්ලා තියෙනවා.
ඉතින් කොටසක් ගන්න නම් පොඩි කවුරුරි ආයෝජනය කරන රුපියල් 4000ක්වත් අවම වශයෙන් එන මේ සමාගමේ ආයෝජනය කරන. ඉතින් මේක ගොඩක් දෙනෙක් ඒක නිසා රීටේල් ඉන්වෙස්ටර්ස්ලා ගන්න බැරි නිසා මේ කට්ටිය කරන්නේ මේ ෂෙයාර් ස්ප්ලිට් එකක් කරනවා. ඒකෙන් අදහස් කරන්නේ කොටස් විභජනය කරනවා කොටස් කිහිපයකට. උදාහරණයක් විදිහට 4000 තියෙන එක 10ට එකකට සමානලාවට විභජනය කරනවා. ඒ කියන්නේ 4000 නම් 10න් බෙදුවාම මෙන්න මේ ප්‍රමාණයක් මේක කොටස් වලට මේක බෙදනවා. වටිනාකම රුපියලේ වටිනාකම බෙදනවා. හැබැයි මේකෙන් ඔයාගාව තියෙන ෂෙයාර්ස් ප්‍රමාණය 10 ගුණයකින් වැඩි වෙනවා. හැබැයි මේ ෂෙයාර් ස්ප්ලිට් එකක් කරා කියලා ආට ලැබෙන ෂෙයාර්ස් වලින් ලැබෙන මුළු වටිනාකමේ වෙනසක් නැහැ. මොකද ඒක ප්‍රයිස් එකයි ෂෙයාර්ස් ගාන අතර මාරු වීමක් විතරයි සිද්ධ වෙන්නේ. වොරන් මේක W කියන සංකේතයෙන් තමයි පෙන්වන්නේ ෆියුචර් එකේ සෙට් ප්‍රයිස් එකට බයි කිරීමේ රයිට් එකක් තමයි මේකෙදි දෙන්නේ. විශේෂයෙන්ම අනාගතයේ මේ කොටස මේ ගානට විකුණනවා කිව්වොත් මේක වොරන්ට් එකක් විදියට සලකනවා අපි. market capitalization shares in issue වැඩි කරන්න ඕන market price එකේ market capitalization එක කියලා කියන්නේ විශේෂයෙන්ම ඒ කොටස් නිකුත් කරපු සම්පූර්ණ කොටස් ප්‍රමාණය කොටසක වෙළඳපොළ මිලෙන් වැඩි කරාට පස්සේ market price එකකින් වැඩි කරාට පස්සේ market capitalization එකක් හොයා ගන්න පුළුවන්. ඉතින් මේක අපි market cap කියලාත් කියනවා. සම්පූර්ණ සමාගම් වල නිකුත් කරපු කොටස් ප්‍රමාණය ඒ කොටසක් ඇවිල්ලා වෙළඳපොළේ ගනුදෙනුවන මිලෙන් වැඩි කරාට පස්සේ මේක අපිට market cap එක හොයා ගන්න පුළුවන්. float adjusted market capitalization company की total shares වලින් promoters ලා directors ලා strategic holders ලා වගේ freely trade නොවන shares remove කරලා public float shares වලට market value එක calculate කරන market capitalization එකට අපිට කියනවා float adjusted market cap කියලා සරලව කියනවා නම් සමාගමේ සමහර අයිතිකාරයෝ ඉන්නවා සමහරට ඒ කට්ටිය කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීමේදී සම්පූර්ණ ප්‍රමාණයම කොටස් වෙළඳපොලට දාන්නේ නැහැ. උදාහරණයක් විදිහට සමාගමේ කොටස් 100ක් තියෙනවනේ මේකේ 120ක් තමයි කොටස් වෙළඳපොලට දාන්නේ. 80%ක්ම යම් කෙනෙක් තනි එක්කෙනෙක් හරි එහෙම නැත්නම් පවුලක් හරි කවුරු හරි තියාගෙන ඉන්නවා. එහෙනම් අපිට ගනුදෙනු කරන්න ලැබෙන්නේ මෙන්න මේ 120 ප්‍රමාණය. ඒ කියන්නේ කොටස් 20ක් විතර ඇවිල්ලා කොටස් වෙළඳපොළට නිකුත් කිරීම කරන්නේ. ඉතින් මේක නිසා කොටස් වෙළඳපොලේ තියෙනවා මිනිමම් පබ්ලික් හෝල්ඩින් කියලා එකක් තියෙනවා. ඒක නිසා කොටස් වෙළඳපොලක PLC සමාගමක් විදිහට ලියාපදිංචි වෙන නම් මෙන්න මේ මිනිමම් පබ්ලික් හෝල්ඩින් එකක් තියෙන්න ඕනේ. එක බෝඩ්ස් වල මේක වෙනස් වෙනවා. ඉතින් float adjusted market cap එක කියලා කියන්නේ ඔයාට සමාගමෙන් නිකුත් කරලා තියෙන කොටස් වෙළඳපොලට නිකුත් කරලා තියෙන කොටස් 20 නම් ඔය 20 තමයි අපි ඒක වැඩි කරන්න ඕන market price එකෙන් වැඩි කරාට පස්සේ අපිට float adjusted market cap එක ගණනය කරන්න පුළුවන්. PE ratio එහෙම නැත්නම් price earning ratio කියලා කියන මිල ඉපයුම් අනුපාතේ කොටස් වෙළඳපොලේ ජනප්‍රියම ratio එකක් තමයි මේ PE ratio එක. ඉතින් මම ඉස්සරහා වීඩියෝස් වලදී ගෙන බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ratios ගණනය කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා ඉන්නවා. market price per share වැඩි බෙදන්න ඕනේ EPS එකකින් එහෙම නැත්නම් MPS බෙදන්න ඕනේ EPS එකකින් ඔයාලට ගණනය කරන්න පුළුවන්. PE ratio එක කීයද කියන එක සාමාන්‍ය market P එක මේ දවස්වල රුපියල් 10ත් 11ත් අතර තියෙනවා. ඒක නිසා ඔයාලට ඔයා ගණනය කරන ආයෝජනය කරන්න යන සමාගමට අදාළ PE ratio එකයි market ratio එකයි ඊට අමතරව වාට අයකයි මිලදී ගැනීම කරන්න යන සෙක්ටර් එකේ තියෙන PE ratio ටිකයි ගණනය කළාට ආයෝජන තීරණ ගන්න පුළුවන්. PBV එහෙම නැත්නම් price to book value කියලා කියනවා. market price per share බෙදුවොත් එහෙම net asset value per share එකෙන් අපිට price to book value එක ගණනය කරන්න පුළුවන්. එකෙන් අදහස් කරන්නේ කොටසක ඇවිල්ලා net book value එක එහෙම නැත්නම් සුද්ධ පොත්තගේට සාපේක්ෂව මාකට් එකේ price එක කීයද කියන එක තමයි මේකෙදි ගණනය කිරීම කරන්නේ. මේ shares ටික අපි ඉස්සරහදී කතා කරමු. dividend yield dividend per share divide by market price එකේ සමාගමක කොටසක් අපි හිතමු කොටසකට රුපියල් 10ක් ගෙවනවා නම් එහෙනම් මේ market price එක රුපියල් 100 නම් එහෙනම් 100ට 10 කියලා හඳුන්වනවා අපි dividend yield එක. ලාභාංශ ඵලදාව මේක ලාභාංශ ඵලදාව ගොඩක් දෙනෙක් බලලා තමයි ආයෝජනය කිරීම කරන්නේ. ඉතින් dividend yield එක ගොඩාක් වැඩි වුණා කියලා අපි මේ සමාගම් වල ආයෝජනය කිරීමේ ලාභයකුත් නැහැ අපිට. හැබැයි මේකෙන් අදහස් කරනවා ආයෝජනය කළොත් එහෙම මේකට අදාළව ලැබෙනවාට yield එක එහෙම නැත්නම් return එක තමයි ගණනය කරන්නේ. book value accounting basis එකේ company net worth එකට අපි කියනවා book value එක. සාමාන්‍යයෙන් මේක net book value කියලාත් කියනවා. විශේෂයෙන්ම සමාගමේ මුළුවත්කම් වලින් බාහිර වගකීම් ටික අඩු කරාට පස්සේ මේ සමාගමක net book value එක ගණනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමාගමක කොටස් ප්‍රාග්ධනයේ දන සංචිත වල එකතුවටත් මෙන්න මේ net book value එක ගණනය කිරීම කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අපි ඉස්සරහදී කතා කරමු. revenue sales or operating income total amount එකට අපි revenue කියනවා. එහෙම නැත්නම් සමාගමක සම්පූර්ණ ඒ වර්ෂය තුල කළ විකුණුම් වල වටිනාකම revenue එක කියලා කියනවා. profit after tax tax පසු කම්පැනි එකේ ඉතිරි වෙන final profit එකට profit after tax කියනවා. එහෙම නැත්නම් මේකෙන් සරලව කියන්නේ සමාගමක් වර්ෂය තුල ආදායම් වලින් වියදම් ටික අඩු කරලා ඒ සමාගමේ ඉන්න අයිතිකාර කොටස් හිමියන්ට බෙදන්න තියෙන ලාභයට අපි කියනවා profit after tax කියලා. tax එකත් ගෙවුවට පස්සේ EPS earning per share share එකකට profit කොච්චර තියෙනවද කියන metric එක තමයි මෙන්න earning per share අපි හඳුන්වන්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම profit after tax එක බෙදුවොත් එහෙම ඒ සමාගමේ තියෙන කොටස් ගණනින්
එක කොටසකට කොච්චර ෂෙයා අපිට ලාභාංශයක් ගෙවනවද කියන එක තමයි විශේෂයෙන් මෙතනදී ලාභාංශයක් නෙවෙයි කොච්චර ලාභයක් ලැබෙනවද කියන එක තමයි EPS එක කියලා කියන්නේ. කොටසකට ගෙව ලැබෙන ඉපයුම කීයද කියන ඉතින් මේ ඉපයුම EPS එකෙන් ඔක්කොම ප්‍රමාණය ඩිවිඩන්ඩ් එකක් විදිහට සමහරවිට ගෙවන්න නැතුව ඉතින් ඒක ඩිවිඩන්ඩ් yield එක මත පදනම් වෙනවා. එහෙම නැත්නම් ඩිවිඩන්ඩ් පේ අවුට් එක මත පදනම් වෙන සමහර සමාගම් වල EPS එක කොටසක ඉපයුම අපි හිතමු රුපියල් 10යි නම් සමාගමේ කොටස් හිමියන්ට ඇවිල්ලා රුපියල් 6ක් ගෙවනවා. එහෙනම් මේක සමාගමෙල්ලා EPS එක ගත්තොත් 10යි. එහෙනම් ඩිවිඩන්ඩ් එක රුපියල් 6ක් ගෙවනවා. ඉතින් ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් විදිහට ගත්තොත් එහෙනම් 60% මේ කට්ටිය ඩිවිඩන්ඩ් පේ අවුට් එකක් තියෙනවා. ඉතින් EPS එක වැඩි සමාගම් වල ඩිවිඩන්ඩ් පේ අවුට් එක හොඳ සාමාන්‍ය 40%ත් 60ත් අතර වගේ තියෙන සමාගම් වල ආයෝජනයේ වඩාත් සුදුසුයි කියලා කියන්න පුළුවන්. net asset value per share net asset share එකට කොච්චර value එකක් ගන්න පුළුවන්ද එක කොටසකට කියන එක තමයි net asset value per share කියලා කියන්නේ. සාමාන්‍යයෙන් සමාගම් ඇවිල්ලා මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීමේදී ශේෂපත්‍රයේ යට පල්ලෙහා පෙන්නනවා ඒ සමාගමේ net asset එක කීයද කියන net asset එකම කිව්වා මම කලින් කිව්වා. ඒ සමාගමේ stated capital එකයි reserve එකයි දෙක එකතු කරාට පස්සේ ඒ සමාගමේ net asset value එක ගණනය කරන්න පුළුවන්. මේක යාලගේ තියෙන number of shares ගානෙන් බෙදුවට පස්සේ net asset value එක එහෙම නැත්නම් එක කොටසකට ඇවිල්ලා කීයක සමාගමේ පොත් වටිනාකම තියනවාද කියලා බලන්න පුළුවන්. ඉතින් මේක වට ගොඩක් වෙලාවට වැදගත් වෙනවා. ඒ සමාගම අපි හිතමු net asset value එක රුපියල් 75යි කියලා තියෙනවා. සමහරට මේ සමාගමේ කොටසක් ගනුදෙනු වෙනවා හැබැයි රුපියල් 100කට. එනම් මේ සමාගම ඕවර් වැලියු වෙලා තියෙන සමාගමක් විදිහට හඳුනා ගන්න පුළුවන්. මොකද සමාගමේ පොත්තගේට වඩා වැඩි ගානකට තමයි ගනුදෙනු වෙන්නේ. සමාගම රුපියල් 75ක ඇවිල්ලා net asset value එකක් තියෙන එකට සමාගම රුපියල් 30ට නම් ගනුදෙනු වෙන්නේ. අන්න සමාගම ඇවිල්ලා under value වෙච්ච සමාගමක් විදිහට හඳුන්වන්න පුළුවන්. operating margin operations වල profitability percentage එක එහෙම නැත්නම් සරලව කියනවා නම් සමාගමේ බදු මුකුත් බලපෑමක් නැත්නම් සමාගමට අදාළව ණය අරගෙන ණයවල පොලි බලපෑම් මුකුත් නැතුව සමාගමේ පියෝලි එහෙම නැත්නම් සරලවම සමාගමේ ඔපරේෂන් එකෙන් කීයක ලාභාංශයක් ලාභයක් ලැබුණාද කියන එක අපි කියන operating margin එකක් කියලා. ROE එහෙම නැත්නම් return on equity කියලා කියනවා. විශේෂයෙන්ම shareholders equity මත earn return එක එහෙම නැත්නම් මේ සමාගමේ profit after tax එක බෙදුවොත් මේ සමාගමේ තියෙන shareholders ලගේ equity එකෙන් equity කියලා කියන්නේ සමාගමේ තියෙන stated capital එක plus reserves කියන මේ දෙක එකතුවෙන් බෙදුවොත් ඔයාලට return on equity කියලා ගන්න පුළුවන්. සරලව කියනවා නම් ඔයා ආයෝජනය කරන මුදලට කොච්චර return එකක් සමාගමෙන් ඔයාට ගෙවන්න එකඟ වෙලා තියෙනවද එහෙම නැත්නම් ගෙවනවද ඒ සමාගම වර්ෂය තුළ කොච්චර ලැබුවද කියන එක තමයි return on equity එක කියලා කියන්නේ. සාමාන්‍ය ROE එකේ වැඩි සමාගම් වල ආයෝජනය කරන එක ගොඩක් හොඳයි. IPO කම්පැනි එකක් පබ්ලික් වලට ෆස්ට් ටයිම් ෂෙයා ඔෆර් කරන එකට IPO එකක් කියලා කියනවා. ඒ කියන්නේ සරලව කියන්නේ කලින් PLC සමාගමක් විදියට කොටස් වෙළඳපොලේ නැති සමාගමක් සමහර පෞද්ගලික සමාගමක් වෙන්න පුළුවන්. මේ සමාගම කොටස් වෙළඳපොලට දැන් යන්නේ. එන එකට ඉස්සෙල්ලාම කොටස් වෙළඳපොල නිකුත් කිරීමේදී කොටස් නිකුත් කිරීමට IPO එකක් කියලා කියනවා. අපි initial public offer කියලා කියනවා. offer for subscription new shares issue කරලා capital raise කිරීමට අපි කියන offer for subscription කියලා. මම කලින් කිව්වා වගේ සමාගමක් ප්‍රථම වට කොටස් නිකුත් කිරීමේදී මෙන්න මේ offer for subscription එකක් සිද්ධ වෙනවා. offer for sale existing shareholders ලා තම shares ලා public වලට විකිණීමට අපි කියන offer for sale කියලා. prospectus issue details risks සහ issues use of funds ඇතුළත් document එකට එහෙම නැත්නම් සමාගමක් IPO එකක් කරනකොට ප්‍රථම වරට කොටස් නිකුත් කිරීමක් කරනකොට ඒ සමාගමේ සම්පූර්ණ තොරතුරු ඇතුළත් කරලා ඔක්කොම දාන ප්‍රකාශනයට කියනවා මෙන්න මේ prospect එකක් කියලා කියනවා. මේක අනිවාර්යයෙන්ම සමාගමක් ඒ කට්ටිය IPO එකක් නිකුත් කිරීමේදී මේක නිකුත් කරන්න. මේක දිහා බලලා තමයි ආයෝජකයන්ට ආයෝජන තීරණ ගන්න පුළුවන්. issue price new share offer කරන fixed price එක එහෙම නැත්නම් සමාගමක් ප්‍රථම වරට IPO එකක් නිකුත් කිරීමක් කරනකොට ඒ සමාගම කොටසක මිල ඒකට සමාගමෙන් තමයි තීරණය කරන්නේ වෙළඳපොලෙන් නෙවෙයි. ඉතින් ඒක අපි කියනවා issue price කියලා. underwriting under subscription risk cover කරන්න support arrangement එකක් විදිහට තමයි underwriting එකක් ගන්න. සමාගමක සමහරට ගොඩක් දෙනෙක් කොටස් ප්‍රථම වලට කොටස් නිකුත් කිරීමක් කරනකොට කොටස් මිලදී ගන්න කවුරුත් හිටියේ නැත්නම් මේ underwriting එකක් කරා මේ balance එක මේ කට්ටියට කරන්න පුළුවන්. මේ අවම කොටස් නිකුත් කිරීමේදී අවම වශයෙන් ඇවිල්ලා සමාගමක් PLC වල විදිහට register වෙන්න නම් මෙන්න මේ underwriting එකක් තියෙන එක ගොඩක් වැදගත්. මොකද නැති වුණොත් මේ කට්ටියට PLC එකක් විදිහට register වෙන්න බැරි නිසා. portfolio ඔයාගේ investment collection එකට කියනවා portfolio එකක් කියලා. උදාහරණයක් විදිහට ඔයා ජෝන් කීල්ස්ලා ආයෝජනය කරන්න පුළුවන්, හේලිස් සමාගමේ ආයෝජනය කරන්න පුළුවන්, හේමා සමාගමේ, commercial bank මෙන්න මේ වගේ ආයෝජනය කරනකොට මේ කොටස් වල එකතුවට එහෙම නැත්නම් shares වල එකතුවට අපි කියනවා collection එකට portfolio එක කියලා කියනවා. ඔයාගේ portfolio එක හරියට හදාගන්න විදිහ අපි ඉස්සරහ වීඩියෝස් වලදී කතා කරමු. diversification එක ස්ටොක් එකකට නෝ ඇසෙට් කිහිපයකට ස්ප්‍රෙඩ් කිරීම diversification එකක් විදිහට සලකනවා. සරලව කියනවා නම් don't put all
UX into one basket කියන්නේ මේකයි. එකකින් අදහස් කරන්නේ යම් සෙක්ට් එකකට බලපෑමක් වෙනකොට ඒ සෙක්ට් එක සමහරවිට ඔයා ෂෙයාර්ස් ඔක්කොම අරගෙන තියෙන ඒ සෙක්ට් එකේ නම් උදාහරණයක් විදිහට බැංකු නම් ඔයා ඔක්කොම ඔයාගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන්නේ. ඔයා බැංකු වලට මොකක් හරි බලපෑමක් වුණොත් ඔයාගේ සම්පූර්ණ පෝර්ට්ෆෝලියෝ එකම වැටෙනවා. ඉතින් මේක නවත්තන්න තමයි මෙන්න මේ ඩයිවර්සිෆිකේෂන් එක කියලා මේක ගොඩක් දෙනෙක් කරන්නේ. ඒකදී ඔයාට බැංකු වල සමහරට බැංකු එකක් හෝ දෙකක් තියෙනවා. සමහරට මැනුෆැක්චරින් සෙක්ටර්ස් තියෙනවා. එක්ස්පෝර්ට් කරන කම්පැනිස් තියෙනවා. ඊට පස්සේ සමහරට ලෝකල් මාකට් එකට අදාළ ඒවා තියෙනවා. මෙන්න මේ විදිහට ෂෙයාර්ස් කිහිපයක් ඔයා සෙක්ටර්ස් කිහිපයකින් ගන්න එකට අපි කියනවා අවදානම අඩු කරන්න ඩයිවර්සිෆිකේෂන් කියලා. රිස්ක් ඇප්ටිටියුඩ් ඔබ කරන රිස්ක් ලෙවල් එකේ එහෙම නැත්නම් ඔයාට කොච්චර අවදානමක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවද කියන එක තමයි රිස්ක් ඇප්ටිටියුඩ් කියලා කියන්නේ. වොලටිලිටි ප්‍රයිස් ඉක්මනින් අප් හෝ ඩවුන් වෙන තරමට වොලටිලිටි එක කියලා කියන උදාහරණයක් විදිහට ගත්තොත් දවසක් ගත්තොත් ඒ දවස තුල වොලටිලිටි එක කියලා කියන්නේ ෂෙයාර්ස් වල ඒ සමාගමේ වැඩිම ප්‍රයිස් එකයි අඩුම ප්‍රයිස් එකයි අතර ગેප් එකට අපි සාමාන්‍යයෙන් කියනවා වොලටිලිටි එකක් කියලා. long term investment ඉතින් ෂෙයා මාකට් එකේ ආයෝජනය කරනවා නම් වැදගත්ම එකක් තමයි මෙන්න මේ long term investment එක කියන එක. years ගණනක් wealth build කරන approach එකට long term investing කියලා කියනවා. ඒ short term වගේ නෙවෙයි. ඔයා එදා බිස්නස් කරන එකේ එදා ගනුදෙනු කළ ට්‍රේඩ් කළා සමහර ෂෝට් ටර්ම් ලාභ ගන්න එක නෙවෙයි සාමාන්‍ය කොටස් වෙළඳපොලේ ආයෝජනයේ ලොංග් ටර්ම් එහෙම නැත්නම් දිගු කාලීන ආයෝජනයක් විදිහට තමයි සලකන්නේ අවුරුදු 5 10 15 20 වගේ මීට වඩා ලොකු කාලයක් සඳහා ආයෝජනය කිරීමට ලොංග් ටර්ම් ඉන්වෙස්ටිං කියලා කියනවා. කැපිටල් ගේන් කොටසක ආයෝජනය කිරීමෙන් ඔයාට හය ප්‍රයිස් එකකට සෙල් කිරීමෙන් ලැබෙන ප්‍රොෆිට් එකට අපි කියනවා කැපිටල් ගේන් එකක් කියලා. රුපියල් 10ට ගත්ත කොටස ඔයා රුපියල් 15ට වික්කොත් ඔයාට රුපියල් 5ක ලාභයක් ලැබෙනවා. මේ රුපියල් 5ක ලාභයට අපි කියනවා කැපිටල් ගේන් එකෙන් නැත්නම් ප්‍රාග්ධන ලාභය කියලා. බිඩ් ප්‍රයිස් බයර්ස් පේ කරන්න කැමති highest ප්‍රයිස් එකට බිඩ් ප්‍රයිස් එක එහෙම නැත්නම් අපි මිලදී ගන්න මක් කරීමේදී ඇවිල්ලා මිලදී ගන්න පුළුවන් මෙන්න මේ වැඩිම ප්‍රයිස් එකට අපි කියනවා බිඩ් ප්‍රයිස් එක කියලා. ask price sellersලා accept කරන්න lowest price එකට අපි කියනවා ask price. එහෙම නැත්නම් විකුණන කවුරු හරි විකුණන කෙනෙක් විකුණන්න කැමති වැඩිම price එකට අපි කියනවා ask price කියලා. සරලව කියනවා නම් විකිණීමට කැමති මිල. spread bid සහ ask අතර price gap එකට අපි කියනවා spread එකක් කියලා. LTP last trade price අවසන් ට්‍රේඩ් වුණ last trade price එකට අපි කියනවා LTP කියලා. දවස තුල ෂෙයා මාකට් එක වහලා දාන්න යද්දී අවසාන වශයෙන් සිද්ධ වෙන price එක තමයි අපි මේ LTP කියලා කියන්නේ. සමහර කොටසක් ගනුදෙනු වෙන රුපියල් 10ට 10ත් 15ත් අතර දවස තුල ගනුදෙනු වල අන්තිමේදී දවස් අන්තිමේදී රුපියල් 12ට ක්ලෝස් වෙනකොට ඇවිල්ලා price එක නම් එක රුපියල් 12 කියලා තමයි අපි last trading price එක විදිහට ගන්නෙ. opening price session එක open වුණාම discover first price එකට අපි කියනවා opening price කියලා. එහෙම නැත්නම් කොටස් වෙළඳපොළ open කරාට පස්සේ උදේ 9:00 වෙනකොට මෙන්න මේ opening price එක ඔයාලට බලා ගන්න පුළුවන්. closing price trading එක අවසානයේ officially close වෙන price එක විදිහට closing price එක කියලා සලකනවා. සමහරවිට මේක closing price එක දවසේ අන්තිමේටම වෙන ගනුදෙනුව මත විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට මේක තීරණය වෙනවිලා ෆෝමියුලා එකක් තියෙනවා මේ සඳහා. ඉතින් අවසාන වශයෙන් ඒ ගනුදෙනුව වල සාරාංශයක් කරගෙන ඒකේ අවසාන price එක තමයි closing price එක විදිහට ගන්නෙ. buy order shares ගන්න දෙන order instruction එකට අපි buy order එකක් කියලා කියනවා. sell order share විකුණන්න දෙන order instruction එකට sell order එකක් කියලා කියනවා. කොටස් විකුණීමක් කරනවා නම් අපි හිතමු කොටස් රුපියල් 15 ගානේ කොටස් 1000ක් මේක තමයි ඔයාගේ sell order එක වෙන්නේ. limit order maximum minimum price specify කර දෙන order එකට limit order එකක් කියලා කියනවා. සරලව කියනවා නම් එහෙම නැත්නම් ඔයාට ඇවිල්ලා order එකක් දෙනවා දැන් මාකට් එකේ රුපියල් 20ට තියෙනකොට ඔයා රුපියල් 18ට આવොත් මේ කොටස මිලදී ගන්නවා කියලා ඔයා order එකක් දෙනවා. කොටස් මේකෙන් 1000ක් ගන්නවා කියලා ඒක ඔයාගේ limit order එක වෙනවා. market order available best price එකට execute වෙන order එක සරලව කියනවා නම් market එකේ තියෙන price එකට ඔයාට මෙන්න මේක විකිණීමක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිලදී ගැනීමක් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලිමිට් ඕඩර් එකක් ඔයාලට දාන්න පුළුවන් රුපියල් 10ට තියෙන රුපියල් 8ට. හැබැයි සමහරවිට ඔයාලට මාකට් ඕඩර් එක දැම්මොත් දැනට මාකට් එකේ ගනුදෙනු වෙන රුපියල් 10 ගන්න කවුරු හරි විකුණන්න කැමති මාකට් ඕඩර් එක කියලා කියනකොට වැඩි ප්‍රයිස් එකකට තමයි ගොඩක් වෙලාවට මිලදී ගන්න සිද්ධ වෙන්නේ. stop order trigger price hit වුණාම activate වෙන order එකට අපි කියනවා stop order එකක් කියලා. නැත්නම් stop price එක කියලා කියනවා. stop limit order එකක් ඔයාලට දාන්න පුළුවන්. trigger වුණාම limit order එකක් වඩ පත් වෙන order එකට අපි කියනවා stop limit order කියලා. pre-open execution නැති order entry stage එකට pre-open කියන එහෙම නැත්නම් සරලව කියනවා ගොඩක් වෙලාවට මේක pre-open කියලා කියන්නේ මාකට් එකේ උදේ 9ත් 9:00ත් අතර time එක අපි කියනවා pre-order time එක කියලා. මේක වෙලාවට ඔයාලට ගනුදෙනු කරන්න බෑ. හැබැයි මේ order වෙලාව තමයි execution නැති order entry stage එකේ විදිහට මේ කට්ටිය හඳුනාගන්නේ. open auction opening price තීරණය කරන machine stage එකට අපි කියනවා open auction කියලා. regular trading සාමාන්‍ය intraday trading session එකට එහෙම නැත්නම් සරලව කොළඹ කොටස් වෙළඳපොළ එන විශේෂයෙන්ම 9:00 2:00 අතර කාලේ අපි සලකනවා regular trading time එක කියලා කියනවා.
ක්ලෝසින් බෝඩ් එහෙම නැත්නම් අපි මෙතන ක්‍රොසින් බෝඩ් එහෙම නැත්නම් ක්‍රොසින් කියලා කියනවා. large negotiated trade සඳහා ස්පෙෂල් බෝඩ් එකට අපි කියනවා. එහෙම නැත්නම් ක්‍රොසින් කියලා කියන්නේ මේවා විශේෂයෙන්ම සිද්ධ වෙන්නේ කොටස් වෙළඳපොලේ අපිට රීටේල් එක ගනුදෙනු කරන විදිහට නෙමෙයි. මේවා ඇවිල්ලා ඒ වෙළඳපොලෙන් බාහිරව දෙන්නෙක් අතර ගනුදෙනුවක් වෙනවා ඇවිල්ලා ඒ දෙන්න එකතු වෙන එකඟ වෙන ප්‍රයිස් එකක් කරා මෙන්න මේ ක්‍රොසින් බෝඩ් එකක් කරා මේ ගනුදෙනුව මේ දෙන්නට කරගන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට මිලියන ගානක ලොකු ගනුදෙනු මත තමයි මෙලා මේක ඇවිල්ලා මේ වගේ ගනුදෙනු කරන්නේ. සාමාන්‍ය මිලියන 20ට වඩා වැඩි ගනුදෙනු තමයි මේ වගේ මේ ක්‍රොසින් බෝඩ් එක හරහා සිද්ධ වෙන්නේ. Smart money නැත්නම් smart investors ලා කියලා කියන්නේ money invested by experienced well informed investors such as institutions, fund managers or professional traders who are believed to make better investment decisions. සරලව කියනවා නම් සාමාන්‍ය මිලියන ගණන් ඇවිල්ලා ආයෝජනය මිලියන 10 මිලියන 15 20 වගේ ආයෝජනය කරන මෙන්න මේ කට්ටියට අපි කියනවා smart investors ලා smart money කියලා. ඉතින් මේ කට්ටිය විශේෂයෙන්ම ආයෝජනය කරන්නේ මේ ආයෝජනය වැඩි කාලයක් මේ කට්ටිය ආයෝජනයන් සඳහා ආයෝජනය කිරීමේදී විශේෂයෙන්ම කාලයක් වැය කළා වැඩි තීරණ මත පදනම් වෙලා එහෙම නැත්නම් ගොඩක් ඉන්ෆර්මේෂන් මත පදනම් වෙලා මේ කට්ටිය තීරණ ගන්නවා කියලා මේ ස්මාර්ට් මනි එහෙම නැත්නම් ස්මාර්ට් ඉන්වෙස්ටර්ස්ලා අපි සලකන්න පුළුවන්. order block big buyers ලා හරි sellers ලා හරි large order එකක් දාව price area එක market එකේ strong move එකක් start කරන්න සාමාන්‍යයෙන් ඒ zone එකෙන් කියලා කියන order block එකක් කියලා කියනවා. සරලව කියනවා නම් මේක ඇතුළේ ගොඩාක් buying orders ගොඩක් වෙලාවට මේක ඇතුලේ තියෙන්න පුළුවන් නැත්නම් selling orders ලා තියෙන්න පුළුවන්. Fundamental analysis कंपनी की रियल वैल्यू එක බලලා ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් ගන්න එක ප්‍රොෆිට් රෙවෙනියු ඇසෙට් ඩෙබ්ට් වගේ මෙන්න මේ වගේ ඇනලයිස් කරලා ලොන්ග් ටර්ම් ආයෝජනය කරනවා නම් අනිවාර්යයෙන්ම ෆන්ඩමෙන්ටල් ඇනාලිසිස් එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. टेक्निकल एनालिसिस स्टॉक प्राइस चार्ट सा पास्ट प्राइस मूवमेंट्स बल्ला फ्यूचर प्राइस डायरेक्शन गेस करना एनालिसिस එකට මෙන්න මේ टेक्निकल एनालिसिस කරනවා. ඉතින් टेक्निकल एनालिसिस එක වලට ගොඩක් හොඳයි. මෙන්න මේ වගේ දේවල් කෙටි කාලීන ආයෝජනයන් කරන කට්ටියට ඉතින් ෆන්ඩමෙන්ටල් එක අනිවාර්යයෙන්ම ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරනවා නම් කරන්න ඕන එකක්. RSI relative strength index කියලා අපි කියනවා ස්ටොක් එක overbought oversold කියන එක මෙෂර් කරන්නේ මෙන්න මේ ඉන්ඩිකේටර් එක මාර්ගයෙන්. ඉතින් මේකදී විශේෂයෙන්ම RSI එක ඔයාට ආයෝජනය කිරීමේදී ඔයාට ගන්න පුළුවන් වෙලා ඒ ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එක හරහා ඔයාට chart analyze කරනකොට ඒ RSI එක 70ට වැඩි නම් මේක overbought එකේ තියෙන එහෙම නැත්නම් මේක ගොඩක් වෙලාවට price එක පල්ලෙහාට එමේ හැකියාවක් තියෙනවා. RSI එක 30ට අඩුයි කියලා කියන්නේ oversold එකේ තියෙනවා. ඒක නිසා ගොඩක් වෙලාවට ආයසරය price එක උඩ යෑමේ හැකියාවක් තියෙනවා. ඉතින් ගනුදෙනු කිරීමේදී RSI එක අඩු වෙනකොට ඔයාලට ගනුදෙනු කර සමානලාවට වැඩි ලාභයක් ඔයාලට ලබා ගැනීමේ හැකියාවක් තියෙන්න පුළුවන්. dealing by directors company එකේ directors තමන්ගේ company shares buy කරනවා හෝ sell කරන කියන එකට dealing by directors කියලා කියනවා. ගොඩක් දෙනෙක් ගනුදෙනු කරන සමාජවලට මේ ඩිරෙක්ටර්ස්ලාගේ මත පදනම් වෙලා මොකද ඩිරෙක්ටර්ස්ලා කියන්නේ සමාගම ඇතුලේ ඉන්න කට්ටිය. ඉතින් ගොඩක් දෙනෙක් ඩිරෙක්ටර්ස්ලා කොටස් මිලදී ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ අනාගතයේ මිල ගණන් එහෙම නැත්නම් මේ සමාගයේ මොනවා හරි ලොකු දෙයක් වෙන්න යනවා කියන ආයෝජනකයන්ට ඇවිල්ලා මතයක් එනවා. ඒක නිසා මොකද යාලා ඇතුලේ තොරතුරු දන්න නිසා ඉතින් ඩීලින් බයි ඩිරෙක්ටර්ස්ලා කියලා කින් අදහස් කරන්නේ කොටස් සමාගමේ ඉන්න අධ්‍යක්ෂකව මිලදී ගන්නවද විකුණනවද කියන එක තමයි ඩීලින් බයි ඩිරෙක්ටර්ස් කියලා කියන්නේ. buying board settlement date එකට sellers ලා shares deliver නොකරන exchange එක market එකෙන් shares buy කරලා buyers ලාට deliver කරන process එකට තමයි අපි buying board කියලා කියන්නේ. watch list investors ලා closely monitor කරන stock list එක තමයි watch list කියලා කියන්නේ. සමාගමේ සමහර හේතු මත මෙන්න මේ සමාගම් watch list එකට දානවා. ඒ සමාගම් ගැන ටිකක් පරිස්සමෙන් අපි බලන්න ඕන. stock split එහෙම නැත්නම් subdivision එක share එකක් shares කිහිපයකට බෙදෙන එක අපි කියනවා stock split එකක් එහෙම නැත්නම් subdivision එකක් කියලා. consolidation reverse split shares combine කර shares count අඩු කරන එකට අපි කියනවා consolidation එකක් කියනවා කියලා. book closure entitlement check කරන register temporary close කිරීමට අපි කියනවා book closure කියලා. record date eligibility තීරණේ cut off date එක ගොඩක් වෙලාවට ලාභාංශ වලට මෙන්න මේ record date එකක් දානවා. AGM එහෙම නැත්නම් annual general meeting කියලා කියනවා. ගොඩක් වෙලාවට annual shareholders ලගේ meeting එකේදී තමයි ගොඩක් මෙන්න මේ සමාගම් වල අවසාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන අනුමත කරන්නේ ලාභාංශ අනුමත කිරීම වගේ කරන්නේ AGM එකක් තියලා. EGM extraordinary general meeting special matters සඳහා extraordinary meeting එනවා. සමාජලට සමාගම ලොකු ගනුදෙනු සඳහා එමේ යනකොට EGM එකක් දාලා අනිවාර්යයෙන්ම සමාගම් වල ආටිකල් එක අනුව ගනුදෙනු කරන්න සිද්ධ වෙන දේවල් තියෙනවා. ඒක නිසා විශේෂයෙන් මේජර් ට්‍රාන්සැක්ෂන් වල තමයි මෙන්න මේ EGM එකක් තියලා අනුමත කිරීමක් කරගන්නේ. SBL stock borrowing and lending shares land borrow කරන දෙන stock borrowing mechanism එකට අපි කියනවා මෙන්න මේ shares lend borrow කරන එකට අපි නැත්තම් කියනවා SBL එකක් කියලා. RSS borrow shares sell කරන regulatory short selling method එකට අපි කියනවා RSS කියලා. resistance level stock price එකක් ඉහළට යද්දී නැවතත් නවතින price එක එහෙම නැත්නම් ඔයාට මේකෙන් උඩට යන්න නම් ගොඩක් වෙලාවට ටිකක් අමාරුයි. මොකද මේ resistance level එකේදී sellers ලා ගොඩක් වෙලාවට වැඩියෙන් ඉන්නවා.
සපෝට් ලෙවල් ස්ටොක් ප්‍රයිස් එක පහළට වැටෙද්දී නැවතත් ඒ ප්‍රයිස් ලෙවල් එක උඩට වැටෙන්න chance එකක් තියෙනවා. එහෙම නැත්නම් සපෝට් ලෙවල් එකක් කියලා විශේෂයෙන්ම කියන්නේ ගොඩක් දෙනෙක් වාට ඒ සඳහා මිලදී ගැනීම ගොඩක් දෙනෙක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ සපෝට් ලෙවල් එකට ආවට පස්සේ ආයෙසරයක් නැවත මේ ෂෙයාර් එකේ ප්‍රයිස් එක උඩ යාමේ හැකියාවක් තියෙන. ඉතින් ගොඩක් දෙනෙක් සපෝට් ලෙවල් වලදී තමයි ගොඩක් වල ෂෙයාර්ස් මිලදී ගැනීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. corporate disclosure material announcement සහ report release කරන්න මෙන්න මේ corporate disclosure එකක් කරා සමාගම corporate disclosure එකක් කියන්නේ සමාගමේ ලාභාංශ ගෙවනවද සමාගම debentures issue කරනවද මොනාරි එහෙම නැත්නම් සමාගම development එකක් කරනවද ලොකු development එකක් අනාගතේ ඒවා මේ කට්ටිය මෙන්න මේ corporate disclosure එකක් කරා තමයි කරන්නේ annual report year-ended financial governance or performance summary document එකක් විදියට මෙන්න මේ annual report නිකුත් කරනවා ගොඩක් සමාගම් වල ගෙනුම් වර්ෂය ඉවර වෙන්නේ 3 වෙනි මාසේ 31 වෙනිදා. ඉතින් මේ 3.31 කින් පස්සේ මේ annual report කරන සමහර බැංකු සහායතන හැබැයි 12.31 කින් ඉවර වෙනවා. ඒ කට්ටිය 12.31 කින් පස්සේ annual report නිකුත් කරනවා. මේකේ ඉතින් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලට අමතරව quarterly report වලට අමතරව මේ කට්ටිය සමාගමේ අනාගතේ කරන්න යන දේවල්, ඒ සමාගමේ ඉන්න directorsලා සහ chairmanලා කියන දේවල් මේ ඔක්කොම ටික මේකේ තියෙනවා. ඒක නිසා annual report එක කියවන එක ගොඩක් වැදගත් ආයෝජනයක් සිදු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අපි මේකෙදි වචන 100කට එහා ඉගෙන ගත්තා. ඉතින් තවත් මොනවා හරි මේකෙදි ඔයාලට හම්බුනේ නැත්නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට රිප්ලයි එකක් දාන්න මේ සම්බන්ධයෙන් වැඩි විස්තරයක් දාලා channel එක subscribe කරලා තියාගන්න ඊළඟ වීඩියෝස් වලදී මේ සම්බන්ධයෙන් අපි තව වැඩියෙන් කතා කරමු.